ආයුබෝවන්. ඉතින් කොහොමද යාළුවනේ? අද අපේ vlog එකකින් ඔයාලව අරගෙන යන්නේ ලස්සන සකුරා මල් වලින් හැඩවුණු පුංචි ඇල පාරක් බලන්න. මේ තමයි කියෝතෝවේ තියෙන ෆුෂිමි ජික්කොකු බුනේ බෝට්ස් කියන තැන. ඉතින් මම ඔයාලට වීඩියෝ එක නරඹන අතරතුරේදී මේ ගැන විස්තර ටිකක් කියන්නම්. ෆුෂිමි කියන්නේ මේ ප්‍රදේශයේ නම. පිරිසිදු ජලයෙන් ආශිර්වාදය ලත් වර්තමානයේ දෙවන ප්‍රමුඛතම සකේ නිෂ්පාදන ප්‍රදේශය ලෙසත් හඳුන්වනු ලබනවා. අතීතයේදී මෙම ප්‍රදේශය හිදයෝෂි තොයොතොමි කියන ජපන් සමුරායිවරයෙකු විසින් සංවර්ධනය කරන ලද බලකොටු නගරයක්. එදෝ යුගයේදී ෆුෂිමි යොදොගවා නැව් ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සමෘද්ධිමත් වෙලා තියෙනවා. ඉතින් මෙම නැව් ප්‍රවාහනය නිසා සහල් සහ සකේ වැනි භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා මිනිසුන් බොහෝ ප්‍රමාණයක් බෝට්ටු භාවිතා කරලා තියෙනවා. මෙම යුගයේ අවසන් වෙලා මේජි යුගයේ ආරම්භ වුණාම යොදෝ ගඟේ වාෂ්ප බෝට්ටු ධාවනය කිරීමට පටන් ගත්තා. ඉතින් ෆුෂිමි වල ඇල බෝට්ටු මිනිස් භාවිතයෙන් ක්‍රියාත්මක වුණ හින්දා මිනිස්සු ඒව භාවිතා කරන එක නවත්තලා දෛනික භාවිතය සඳහා වාෂ්ප බෝට්ටු භාවිතා කරන එක සුලභ වුණා. ඒක නිසා ඇල බෝට්ටු සඳහා තිබ්බ ඉල්ලුම අඩු වෙලා මේජි යුගයේ අවසානයේදී මෙහි තිබ්බ නැව් ප්‍රවාහනය අතුරුදහන් වුණා. 1991 දී ෆුෂිමි ඇල මාර්ග බෝට්ටු සංචාරක ආකර්ෂණයක් ලෙස නැවත පණ ගැන්වුණා. මෙම ඇල මාර්ග බෝට්ටු සංජුකොකු බුනේ විදියට හඳුන්වනවා. සංජුකොකු බුනේ. සංජු කියන්නේ 30යි. බුනේ කියන්නේ බෝට්ටුවට. සංජුකොකු කියන්නේ කොකු 30ක් කියන එකට. මෙතන කොකු කියන්නේ චීන භාෂාවෙන් එන ජපන් පරිමාවේ ඒකකයක්. කොකු එකක් සහල් කිලෝග්‍රෑම් 150ක් රාත්තල් 350ක් පමණ වෙනවා. එතකොට සංජු කොකු කියන්නේ ටොන් 4මාරක් පමණ වෙනවා. ඊළඟට ජූ කොකු බුනේ. ජූ කියන්නේ 10යි. එතකොට ජූ කොකු කියන්නේ කොකු 10ක්. එහෙම නැත්නම් ටොන් 1මාරක් පමණ වෙනවා. ජූ කොකු බුනේ ධාරිතාව පුද්ගලයන් 20ක් පමණ. සංජු කොකු බුනේ කණ්ඩායම් සඳහා වන බැවින් එහි ධාරිතාව පුද්ගලයන් 30ක් පමණ. මෙතන ඔයාලට උජිගවා ගඟ සහ ගූගාවා ගඟ දිගේ ගමන් කරන්න පුළුවන් වගේම ගඟ දෙපැත්තේ තියෙන විලෝ ගස් වලින් වටවුණු සක්කේ බීර කර්මාන්ත ශාලා බලා ගන්නත් පුළුවන්. මෙම බෝට්ටු දෙකම මිසුකුමොන් ජල දොරටුව වෙත යන අතර එතනින් බෝට්ටුවෙන් බැහැලා නැවත බෝඩින් ස්ථානයට යාමට පෙර මෙම සංචාරයේ හැරවුම් ලක්ෂ්‍ය වන මිසුකුමොන් කෞතුකාගාරය නැරඹීමටත් ඔයාලට පුළුවන්. ජූකොකු බුන්හි සංචාරයට මිනිත්තු 55ක් පමණ ගත වන අතර සංජුකොකු බුන්හි සංචාරයට මිනිත්තු 40ක් පමණ ගත වෙනවා. ඉතින් ඇත්තටම අපිට එදා බෝට්ටුවේ ගමන් කරන්න පුළුවන් වුණේ නැහැ. මෙම බෝට්ටු ආසන වෙන්ව කරවා ගන්නට හැකියාව තියෙන්නේ වෙබ් අඩවිය හරහා පමණයි. ඉතින් මෙතන දැනටමත් මාස ගානකට ආසන වෙන් කරලා ඉවරයි. ඉතින් මේ සකුර මල් පිපෙන කාලෙනේ. මේ කාලෙට ජපානයේ කොහෙත් ජපන් ජාතිකයන් වගේම විදේශ ජාතිකයන්ු පිරීලා ඉතිරිලා. ඉතින් මේක බලන ඔයා ජපානයේ ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් ජපානයට එන්න ඉන්න කෙනෙක් නම් කියෝතෝ ප්‍රදේශයට ආවොත් මේ ලස්සන තැන බලලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම මතක් කරලා වෙබ් අඩවිය හරහා බුකින් එක දාගෙන එන්න නම් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට පහලින් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම ඔයාලට වෙබ් අඩවියේ ලින්ක් එක දාලා තියන්නම්. පුංචි දරුවෝ සුරතල් සතුන් එක්ක මුළු පවුලටම ලස්සන දවසක් ගත කරන්න පුළුවන් හිත නිවෙන මේ වගේ තැන් මේ කියෝතෝ ප්‍රදේශයේ හුඟක් තියෙනවා. ඉතින් මං හිතනවා මගේ මේ බ්ලොග් එකෙන් ඔයාලා මොනවම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. වැරදි අඩුපාඩු තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ආයිමත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් අපි නැවත හමු වෙමු. ගිහින් එන්නම්. සයොනරා.